මේක නම් ඊටාම තීරණාත්මක වෙලාවක්. දශක ගානක් තිස්සේ තිබුණ අර සෙවනලි යුද්ධය කියන එක. ඒ කියන්නේ කෙලින්ම ගහගන්නේ නැතුව වක්‍රව කරන දේවල් නේ. ඒක දැන් සෘජු ගෙටුම් වෙලා ඉතින් මුළු ලෝකෙම ඇස් මේ පැත්තට හැරිලා තියෙන්නේ. විශේෂඥයෝ කියන විදිහට නම් ක්ෂණිකවම ලෝක යුද්ධයක් පටන් ගනී කියලා ලොකු බයක් නැහැ. ඒ තත්ත්වය නම් අතිශයින්ම භයානකයි සංවේදී. මූලාශ්‍රවල තියෙන විදිහට මේ කෙලින්ම ගහගැනීම එහෙම නැත්නම් සෘජු ප්‍රහාර සෑහෙන්න දරුණු වෙලා. ඊශ්‍රායලෙන් ඉරාන හමුදා ඉලක්කවලට විතරක් නෙවෙයි සමහර විට න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ තැන්වලටත් පහර දුන්නා කියලා වාර්තා වෙනවා. ඔව් ඒක ඇත්ත. ඉරානේනුත් ඉතින් ප්‍රතිචාර විදියට ඩ්‍රෝන් යානා මිසයිල් විශාල ගාණක් එව්වා. ඉතින් ඒවේ ක්ෂණික බලපෑම් දැනටමත් පේනවා. එකක් තමයි ලෝකෙ තෙල් මිල. ඒක උඩ ගිහින් අනිත් එක තමයි අර හෝමුස් සමුද්‍ර සංධිය. ඒක හරහා යන නව් ගමනාගමනයට බාධා වේද කියන බය. ඒක ඉතින් බෙතගත් නේද? ගොඩක් තෙල් ප්‍රවාහණය වෙන්නේ එතනින්. ඔව් ලෝකෙ තෙල් වලින් ලොකු කොටසක්. ඉතින් ශ්‍රී ලංකාව වගේ මේ ආයනයන මතම යැපෙන රටවල ආර්ථිකයට මේක කෙලින්ම වදින කාරණයක්. මේ ඔක්කොම මැද්දේ ලෝක බලවතුන් විශේෂයෙන්ම ඇමරිකාව යාලා මොකද කරන්නේ? මුලාශ්‍රවල නම් කියවෙන්නේ ටිකක් දෙපැත්තට අදින තැනක ඉන්නවා වගේ නේද? ඒක ඇත්ත. ඇමරිකාව එක පැත්තෙන් ඊශ්‍රායලයේ ආරක්ෂාව ගැන ගොඩක් හිතනවා. ඒක පැහැදිලි. ඒත් අනිත් පැත්තෙන් මේ ගැටුම අර පාලනයකින් තොරව පැතිරෙනවට එයාලා කැමති නෑ. ඒක නවත්තන්නත් හදනවා. ඒ කියන්නේ ඉරානයේට න්‍යෂ්ටිකාවි හදන්න දෙන්නෙත් නෑ. ඒත් කතා කරලා විසඳ ගන්නත් ඕන කියන එක. ඕ ඒ වගේ දෙයක් තමයි. රාජ්‍යතාන්ත්‍රික විසඳුම් ගැන යාලා නිතරම කියනවා රුසියාවයි චීනයයි නම් දෙගොල්ලන්ටම කියනවා ටිකක් ඉවසන්න කියලා. ගැටුම සමතයකට පත් කරන්න යාලත් කැමති වගේ තමයි පේන්නේ. යුරෝපා සංගමයේ හිම G7 යාලත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ගොඩක් උත්සාහ කරනවා සාකච්ඡා හැම පවත්වනවා. හරි. එතකොට මේ ඔක්කොම එක බලද්දී අර ලෝක යුද්ධ අවධානය ඒක ඇතරම කොයි වගේ විශේෂඥ මතය මොකක්ද? මේ බය ඇත්තක්ද? ගොඩක් විශේෂඥයෝ කියන්නේ මෙහෙමයි ලෝක යුද්ධයක් වෙන්න නම් අර ලොකුම බලවතුන් ඇමරිකාව, රුසියාව, චීනය කෙලින්ම එකිනෙකාට විරුද්ධව යුද්ධ කරන්න ඕන. දැනට තියෙන තත්වයේ හැටියට එනාලා එහෙම කෙලින්ම ගැටුමකට යන්න ලෑස්ති පාටක් නම් පේන්නේ නැහැ. එහෙම උවමනාවකුත් නැහැ වගේ. ඒ කියන්නේ යාලා හදන්නේ මේක මෙදු පෙරදිගටම සීමා කරන්නද? ගොඩක් දුරට එම තමයි පාලනය කරන්න තමයි බලන්නේ. ඒත් ඉතින් අවදානම සම්පූර්ණයෙන් මයින් කරන්නත් බෑ. මොකද එක වැරදි ගණනය කිරීමක්, ඒ කියන්නේ මිස් කැල්කියුලේෂන් එකක් වුණොත් තත්ත්වයේ ඉක්මනට පාලනයෙන් ගිලිහෙන්න පුළුවන්. අනිත් එක තමයි අර ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන. ඒකට විරුද්ධව ප්‍රහාරයක් එල්ල වුණොත් ඒක න්‍යෂ්ටික තර්ජනයක් දක්වා යන්න තියෙන ඉඩ. ඒක හරිම භයානකයි. ඊට අමතරව අර හිස්බුල්ලා වගේ කණ්ඩායම්, යෙමනයේ හූතිවරු, ඒ කියන්නේ ඉරානයට සහාය දෙන කණ්ඩායම් මේකට සම්පූර්ණම පැටළුනොත් එතකොට කලාපීය යුද්ධයක්. ඔව් ලේසියෙම කලාපීය යුද්ධයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ තෙල් සැපයුමට ලොකු බාධාවක් වුණොත් නැත්නම් ලොකු සයිබර් ප්‍රහාරයක් වගේ දෙයක් වුණොත් ගෝලීය ආර්ථිකයට බලපාලා වෙන රටවලුත් ඇදලා එන්න පුරුවන් කියන එක නේද? හරියටම. ඒ ඉඩ නැතුවම නෙවෙයි. අපි ඉතින් මේක පතිරණ එක වළක්වන දේවලුත් තියෙනවා. ඒ මොනවද? එකක් තමයි අර ජාත්‍යන්තර වෙන පීඩනය. රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන්. අනිත් එක ලොකු රටවල් දන්නවා ලෝක යුද්ධයක් වුණොත් වෙන විනාශය. ආර්ථිකව මිනිස් ජීවිත අතින්. ඉතින් එයාලා කෙලින්ම ගැටෙන්න ටිකක් අදිමදි කරනවා. ඒ වගේම ලෝකයේ රටවල් අතර තියෙන ආර්ථික බැඳියුම් ඒවත් මේක පාලනය කරන්න උදව් වෙනවා. මේ ඔක්කොම කරුණු දිහා බලලා අවසාන වශයෙන් මොකක්ද කියන්න පුරුවන් වෙන්නේ. මේ වෙලාවේ කියන්නේ 2025 ජූනි වෙද්දි තියෙන විදිහට ඉරාන ඊශ්‍රායල් ගැටුම ෂණිකවම තුන්වන ලෝක යුද්ධයක් වෙන පාටක් නම් පේන්නේ නැහැ. හැබැයි මේක දෙවනි ලෝක යුද්ධෙන් පස්සේ ආපු බරපතලම ජාත්‍යන්තර අර්බුදයක් කියලා කියන්න පුළුවන්. බලවත් රටවල් මේක පාලනය කරන්න හැදුවත් මැද පෙරදිග දේශපාලනේ හරීම සංකීර්ණයි, අස්ථාවරයි, ඕනම වෙලාවක තත්ත්වේ නරක අතට හැරෙන්න පුළුවන්. ඒ නිසා ලෝක යුද්ධ අවදානම අඩු මට්ටමක තිබුණත් ඒක සම්පූර්ණයෙන්ම අමතක කරන්න බෑ. හරි. මේ ගැඹුරු විමසුම අවසානයේ තව පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු වෙනවා වගේ නේද? ඔව් ඇත්තම මේ සියුම් සමතුලිතතාවය. ඒක රැකගන්න ජාත්‍යන්තර ප්‍රජාව ලොකු උත්සාහයක් දරනවා. ඒක වැදගත්. ඒත්
අපි කලින් කතා කරපු අර වැරදි ගණනය කිරීමක් හදිස්සියේ වුණොත් එහෙම නැත්නම් ප්‍රධාන බලවතෙක්ගේ ස්ථාවරය එකපාරටම ලොකුවට වෙනස් වුණොත් එතකොට දැනට යම් තාක් දුරට පාලනය කරන් ඉන්න මේ තත්ත්වය කොච්චර ඉක්මනට කොච්චර භයානක විදියට වෙනස් වෙන්න පුරුණන්ද? ඒක තමයි ඉදිරියටත් අපි අවධානයෙන් බලන් ඉන්න ඕන ප්‍රශ්නේ.